සුබ දවසක් සියලු දෙනාටම. අද අපේ නාලිකාවෙන් අපි කතා කරන්න හිතුවා දිරුදුර පීඩනය සඳහා පාවිච්චි කරන බෙහෙතක් වන නිපිඩිපීන් සම්බන්ධව. නිපිඩිපීන් කියලා කියන්නේ කැල්සියම් චැනල් බ්ලොකර් කියන ඖෂධ කාණ්ඩයට අයත් වෙන බෙහෙතක්. මේ රුධිර නාලිකා පුළුල් කරලා රුධිර පීඩනය අඩු කරන්න උපකාර වෙනවා. එහිදී පහසුවෙන්ම හදවතට රුධිරය පොම්බ කරන්න පුළුවන් වෙනවා වැඩි පීඩනයක් දරන්න නැතුව. මේක තමයි නිපිඩිපීන් වල ප්‍රමුඛතම කාර්යභාරය. නිපිඩිපීන් පෙත්ත භාවිතා කළ හැකි අය වශයෙන් high blood pressure තියෙන අය හිටියන්ට ඒ කියන්නේ අධිරුධිර පීඩනයක් 140 හා 90ට එහා රුධිර පීඩනයක් තියෙන අය සඳහා මේ නිර්දේශ කරනවා. ඒ වගේම තමයි හෘද වේදනාව පාලනය කරන්න ඕන අයට මේක පාවිච්චි කරනවා. වෛද්‍යවරයා නිර්දේශ කරනකොට නිපිඩිපීන් මේ අයලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තනියම හිතලා ස්වයං තීරණය කරලා මේ බෙහෙත ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් වෙනත් ආබාධ වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නිපිඩිපීන් භාවිතා කරන රෝග අපි ඉස්සලා සඳහන් කරානේ අධිරුධිර පීඩනය වැඩි අයට තමයි මේක දෙන්නේ කියලා. ඒ වගේම තමයි නිපිඩිපීන් භාවිතා කරන රෝග වලට හැටියට ගණන් ගන්නේ නිපිඩිපීන් භාවිතා කරන රෝග හැටියට ගණන් ගන්නේ අධිරුධිර පීඩනය තියෙන අය. ඒ වගේම ඇන්ජයිනා කියන හෘද වේදනාව විටින් එන හෘද වේදනාව තියෙන කටට පුළුවන් මේක පාලනය කරන්න බෙහෙතක් හිට ගන්න. ඒ වගේම තමයි මේක අනිවාර්යයෙන්ම සඳහන් කරා වගේ වෛද්‍ය උපදෙස් අනුව තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව එතුමාට බෙහෙත් ගන්න හොඳ නැහැ. ඊට පස්සෙ අපිට පුළුවන් සලකා බලන්න නිපිඩිපීන් භාවිතා කළ නොහැකි අය. ඒ කියන්නේ මේ බෙහෙත ගන්න නොහැකි අයත් ඉන්නවා. විශේෂයෙන්ම මේක පාවිච්චි කරන්න ගන්න බැරි අය ගණයට ගන්න පුළුවන් වෙනවා. නිපිඩිපීන් කියන බෙහෙතට ඇලර්ජික් තියෙන අයට ගන්න බෑ. ඒ වගේම වෙනත් බෙහෙත් වලට හෝ ආහාර වලට ඔබට ඇලර්ජික් එකක් තියෙනවා නම් වෛද්‍යවරුන්ට පවසන්න. එවිට උන් තීරණය කරයි මේක ඔබට ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒ වගේම තමයි ඊටාම අඩු රුධිර පීඩනයක් තියෙන අයට. ඒ කියන්නේ high blood pressure තියෙනවා, low blood pressure තියෙනවා. low blood pressure තියෙන කටට මේක පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් තවත් රුධිර පීඩනය අඩු වෙලා ජීවිතේ පව නැති වෙන්න පුළුවන් මට්ටමක් වෙනවා. ඒ වගේම තමයි දරුණු හෘද රෝග තියෙන අයට මේක පාවිච්චි කරන්නත් බෑ. ඕක තමයි පාවිච්චි කරන්න බැරි කාණ්ඩ ගණයට අයත් වෙන්නේ නිපිඩිපීන් බෙහෙත. ඒ වගේ තමයි නිපිඩිපීන් බෙහෙත ගැනීමේදී ගැබිනි සහ කිරිදෙන මව්වරු විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්න ඕනේ මේ බෙහෙත ගන්නකොට. හේතුව ඒකෙන් විවිධ අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ මෙහි බොන ගමන් ප්‍රෙග්නන්ට් වෙනවා නම් මෙහෙත් බොන ගමන් ළමයෙක් හදන්න ඉන්නවා නම් එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හම්බෙලා සාකච්ඡා කරගත යුතුයි මේ බෙහෙත ගැනීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ලෝකේ තියෙන හැම කෑමකට බීමකට වගේම බෙහෙතකටත් අතුරු ආබාධයක් කියන එක තියෙනවා. නිපිඩිපීන් පෙත්තටත් ඒක එහෙමම තමයි. ඉතින් නිපිඩිපීන් පෙත්ත ගත්තට පස්සේ නිපිඩිපීන් පෙත්ත බිව්වට පස්සේ බීලා පැය භාගයක් පැයකටද ගියාට පස්සේ හිසේ කැක්කුම මුහුණ රතු වීම මුහුණ කියන්නේ කම්මුල් දෙපැත්ත රතු වෙන එක. ඒ වගේම තමයි හද ගැස්ම වැඩි වෙන එක. ඒ වගේම කැරකවීම වගේ අතුරු ආබාධ එන්න පුළුවන්. හැබැයි මේ අතුරු ආබාධ කෙටි කාලෙකින් නැති වෙලා යනවා. ඒක බෙහෙතට හුරු වුණාට පස්සේ ඒක නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන විතර ලොකුට හිතන්න එපා. නමුත් මේක දිගින් දිගට තිබ්බොත් ඔබට සිද්ධ වෙනවා වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න. දරා ගන්න බැරි මට්ටමේ වේදනාවල් වගේ ආවොත්. ඊළඟට වෙනත් අතුරු ආබාධ ගණයට ගත්තොත් සමහර අයට මේක කකුල් දෙක ඉදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ වලලු කරගාව ඉදි වෙන්න පුළුවන්. ලොකු වෙහෙසක් දැනෙන කිසි වැඩක් කරන්න බෑ. ඒකට හරි කම්මැලිකම නැත්තම් හරිම මහන්සි ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම මලබද්ධයක් එන්න පුළුවන්. නිින්ද අඩු වෙන්න පුළුවන්. මේ වගේ කරුණු කාරණා රාශියක් මේකෙන් බලපාන්න පුළුවන්. වෙනත් අතුරු ආබාධ ගන්නට මේ වගේ දේවල් වැඩිපුර තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හම් වෙන්න යන්න ඕනේ. එතම මත්පැන් සමග ගත්තොත් අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන්. අතුරු ආබාධ මොනවද ඔබ දන්නවා. ඒ නිසා මත්පැන් එක ගත්තොත් අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු අනුතුරු අගවනවා. ඒ වගේ තමයි වෙනත් බ්ලඩ් ප්‍රෙෂර් සමග බෙහෙත් ගන්නවා නම් වෙනත් ප්‍රෙෂර් බෙහෙත් ගන්නවා නම් ඒ ගැනත් වෛද්‍යවරු සඳහන් කරන්න ඕනේ. ඒතර වෛද්‍යවරයෙක් කියනවා මේවත් එක්ක ගන්න පුළුවන්ද බැරිද කියලා. ඒ වගේ තමයි ඇන්ටිබයොටික්. ඒ කියන්නේ ප්‍රතිජීවක ඖෂධත් එක්ක මේක ගන්න බෑ. ඒ නිසා ප්‍රතිජීවක ඖෂධයක් ගන්නවා නම් ඒ බෙහෙත වෛද්‍යවරු සඳහන් කරන්න ඕනේ මේ බෙහෙතම ගන්නවා කියලා. එතකොට වෛද්‍යවරයා නිර්දේශ කරනවා මේක ගන්න පුළුවන්ද බැරිද කියන එක. ඊළඟට තමයි මේ බෙහෙත ගන්නකොට ඔබ වැදගත් වෙන්න මේ නිපිඩිපීන් ගැනීමේදී වැදගත් උපදෙස් ටිකක් ඔබට දෙන්න පුළුවන්.
ඒ තමයි මේ බෙහෙත ඔබ හිතුමතේ හදිස්සියේ නවත්තන්න එපා. ඒ වගේම තමයි හැම දිනකම එකම වෙලාවකට පාවිච්චි කරන්න ගන්න. ඒකට හේතුව තමයි ඒ බෙහෙත ගත්තට පස්සේ අපේ ඇඟේ ඒ බෙහෙත රිලීස් වෙන මේක ඉන්නේ ස්ලෝ රිලීස්. ඒ කියන්නේ හැමින් නිදහස් වෙන බෙහෙතක් හැටියට. එතකොට අපි මේ බෙහෙත ගත්තට පස්සේ අද 10ට ගත්තා නම් හෙට 10 වෙනකම් මේකේ තියෙන ඖෂධීය ගුණය ලේ වලට ටිකෙන් ටික නිදහස් වෙනවා. එතකොට ඔබ හෙට 10ට ගන්න නැතුව හෙට තව පැය දෙක තුනක් පරක් වුණොත් ආය යන්න ලේ වලට යන්න තියෙන ඖෂධීය ගුණය නැති විනා ආය අලුතෙන්ම මේ ලේ වලට මේක එකතු වෙන්න ඕනේ. එතකොට ලේ මේ ප්‍රෙෂර් එක අඩු කරන්න තියෙන රසායනිකයේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ හැම දවසකම එකම වෙලාවට ගන්න. එතකොට උදේ 8ට නම් රෑ 8ට ඊළඟට උදේ 8ට. එතකොට තමයි පැය 12 හරියන්නේ. පැය 12 ඉඳලා තමයි මේ බෙහෙත ගන්න ඕනේ ගොඩක් වෙලාවට. එතකොට ක්‍රමානුකූලව ලේ වලට යනවා මේ තියෙන රසායනික ගිහිල්ලා ඒ මගින් අදිරුදුරු පීඩනය පාලනය වෙනවා. එන්න ඒ හේතුව නිසා තමයි ඔබට කියන්නේ මේක හරි වෙලාවට ගන්න කියලා. තවත් උන්ට බලන්න මේක ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔබට නිරෝගීමත් දවසක් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.